සබස්ක්‍රයිබ් කරගෙනම සෙට් වෙමු channel එකට. Red Brick Warehouse. ඒ මොකක්ද බලන්න ඇති. රතු ගඩොලින් නිර්මාණය කරන ලද මේ ගොඩනැගිල්ල යොකෝහාමා වල තියෙන. ඉතින් මෙතෙන්ට ඇක්සස් වෙන්නේ මම ඔය ඉතිසල්ලා වීඩියෝ එකකින් කියලාත් ඇති මේ මෙතන යොකෝහාමා මිනතු මිරල් ලයින් එකේ නිහොන් ඕදෝරි ස්ටේෂන් එකෙන් බැහැලා තමයි යන්න තියෙන්නේ. අර තියෙන හඳපළුව බිල්ඩින් එක මේ යොකෝහාමා වල හඳපළුව බිල්ඩින් එක. හඳ දෙකට පළලද ගෙනාවේ යාළු. එහෙනම් අර රතු පාට බිල්ඩින් එක ගාවට කිට්ටු කරලා බලමු. Let's go. Let's go. අතන පොඩි පාලමක් තියෙනවා. ඒ පාලම පැනලා යන්. මේ පැත්තෙන් බැලුවම මේ විදිහට පේන්නේ මේ. මුහුදට නම් පනින්න එපා. කිට්ටු කරලා බලමු එහෙනම්. කිට්ටු කරලා බලමු. ෂා ලස්සන ගොඩනැගිල්ලක්. මෙන්න ජපානයේ විසිට් කරනවා නම් හොඳම ප්ලේස් එකක්. ගොඩනැගිල්ල විස්තර කියනවා නම් අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා මේ ජපානයේ ආනයන අපනයන සඳහායි භාණ්ඩ තැන්පත් කරලා තියෙන. ඒ කියන්නේ ස්ටෝරු ගබඩාවක් වශයෙන් තමයි මේ ගොඩනැගිල්ල භාවිතා කරලා තියෙන්නේ. නැව් වලින් එන බඩු එතන රඳවාගෙන තියෙනවා. අන්න ඒ වගේ ස්ථානයක්. ඉතින් මේ ගොඩනැගිල්ල දැන් භාවිතා වෙන්නේ වෙළඳසල් සංගීත සහ උත්සව ඒ වගේම කෑම කඩ සඳහා තමයි භාවිතා කරන්නේ. ඔයාලා යන තැන නැව් තමයි. ඔව් මේ පැත්තෙනුත් අපිට බලන්න පුළුවන් මේ විදිහට. නැව පැත්තට ගිහින් පොඩ්ඩක් බලමු. ඇවිදගෙන. ඉස්සරහා පැත්ත නිකන් මලකඩ කාලා වගේ පේනවා නේද? බැලූ බැල්මට නම් පේන්නේ නිකන් හිර කඳවුරක් වගේ. ඒ වුණාට ඒ ගඩොල් නිර්මාණය ඒක බලන්න සාමාන්‍ය ගඩොල් විදිහට තමයි පේන්නේ. ඒ වුණාට මේ භූමිකම්පා තියෙනක මේ වගේ රටක මේ වගේ විස්මිත නිර්මාණයක් ඇත්තරම. ඒ කියන්නේ හොඳ මාර විදිහට සවිශක්තිමත්ව නිර්මාණය කරන්න ඕනේ මේක. නැත්තම් මේ ලොකු භූමිකම්පාවක් આવුත් කඩාගෙන වැටෙන්න පුළුවන් නේ. ඒ වුණාට ඉතින් ගඩොල් වලින් හැදුවා කියලාත් එහෙම නෑ. ඒක තමයි ටෙක්නොලොජි කියන්නේ නේ. තාක්ෂණය. ටෙක්නොලොජිය. පිටසක් වල පොර ඔයා නම් මාර ආතල් දෙන්නේ. අල්ලලා දානවා මේකට වැඩි දඟලන්න આવුත් එහෙම. දාන්න ඉතින් මේක හිර කඳවුරක් ඈ. ඇතුළට ගිහින් බලපු ඇතුලේ මෙන්න මේ වගේ ඉතින් මේ shopping center food court එකක් එහෙම තියෙනවා. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා බලමු. මේ තියෙන්නේ food court එක. මේ තියෙන්නේ කෑම. කනවනම් ඔන්න කෑම තමයි. ඉතින් මේ කවුරුම බැලුවාම නිකන් මට මැවිලා පේන්නේ අර කාලු තුකුක් වලින් එහෙම වෙඩි තියනවා වගේ ඒ වගේ සීන් එකක් මැවිලා පේනවා. අර ඉස්සර කාලේ සුද්දෝ එහෙම දඩි බිඩි ගාලා වෙඩි තිබ්බේ. ඒ වගේ නෙමෙයිද පේන්නේ? කවුද මේ ෆෝක් ලිෆ්ට් එකේ නැගලා ඉන්නේ?
පට්ට බිල්ඩින් එක. බලන්න පනිකර ගඩොල් වලින් හොඳ පරිශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා. ෆොටෝමැටික් සෙල්ෆ් ෆොටෝ බූත් කියලා ගහලා තියෙන්නේ. ඒ කියන්නේ තමාට තනියම මේ ෆොටෝ ගහ ගන්න පුළුවන් තැන. ඇතුළට ගිහිල්ලා ඔළුව දාලා බලමු. මේ තියෙන්නේ. පොඩ්ඩක් උඩට නැගලා බලමු පඩි පෙළේ. ඉතින් කවුළුව පැත්තෙන් එළිය බැලුවහම මෙන්න මේ වගේ පේන්නේ. එහෙනම් කට්ටියටම ගිහිල්ලා එන්නම් නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු අනිවාර්යෙන් subscribe කරපු නැති අය ඉන්නවනම් subscribe කරලා අපිට සහයෝගය ලබා දෙන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු කට්ටියටම ජය වේවා. Cheerio, 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 bye bye.